මේ මොහොතේ අපි දැන් මේ රැඳී සිටින්නේ ඒ දැවැන්ත කුඩු රාජානන් වහන්සේ ඉදිරිපිට. ඒ කුඩු රාජානන් මේ තත්ත්වයට ගෙනීම සඳහා ඉතාමත්ම කැපකිරීම කරලා දින මාස ගණන් නිදි වර්ජිතව ඉඳලා මේ දැවැන්ත නිර්මාණය කරපු අපේ තමාඩු ඉන්දතන හාමුදුරන් වහන්සේ මේ මොහොතේදී අපිත් සමග රැඳී සිටිනවා. අපි උන්වහන්සේගෙන් විස්තර ටිකක් දැනගමු. මේ පවත්වන 6 වන දිනේ ඉතාමත්ම සාර්ථකව දින 5ක් තිස්සේ අපි පවත්වාගෙන ආපු මේ දර්ශනීය පහන් කූඩුවේ අද 5 වන දිනය ගැන අපි උන්වහන්සේගෙන් වචන ස්වල්පයක් අහලා බලමු. පෙරුවන් සරණයි සියලු දෙනාටම. මහවද්දුව ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පරිනිර්වාණය යන මේ තෙමගුල සිහිපත් කරමින් වාර්ෂික ඉදිරිපත් කරන ලබන පහන් කූඩුව මෙවරත් 16 වෙනි වතාවට ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබුණා. ජනවාරි මාසයේ මේ වැඩ කටයුතු ආරම්භ කළා. මාස 6ක් පුරාවටම අපේ මහවද්දුව ගංගාරාම විහාරාධිපති පානතුරා තොටුමුණේ ප්‍රධාන සංඝනායක අවසරයි පූජ්‍ය බේගමුවේ නාරද ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි එවැගේම විහාරස්ථානයේ මහා සංඝරත්නය මේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන ශාසන ශ්‍රී ආලෝක බුදු සංවිධානයේ එවැගේ සිරිසුමන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ දූ දරුවන් ගම්වාසීන් මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ පහන් කූඩුව නිර්මාණය කරන්නට අපට හැකියාවක් ලැබුණේ. ඉතින් මෙවර 16 වන වතාවට මේ පහන් කූඩුව පරිවාර කූඩු 300කින් සමන්විතව අඩි 22ක් පමණ උස ඇති මේ පහන් කූඩුව වටා විශේෂත්වයක් ලෙස සලකන්නේ පහන් කූඩුව වටා තොරණක් ඉදවීම. ඒ ලංකාවේ පහන් කූඩු නිර්මාණ අතර විශේෂත්වයක් ගන්නේ පහන් කූඩුවක් ඇතුළේ තොරණක් නිර්මාණය වීමක් වෙන කිසියම් වූ පහන් කූඩුවක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. සමේ මහවද්දුව ගංගාරාම විහාරස්ථානයේ ඉදිවෙන මේ පහන් කූඩුවේ එම ලක්ෂණීය මේ විශේෂත්වය දකින්න පුළුවන් කමක් තිබෙනවා. ඊට අමතරව දසපාරමිතාවන් වල ජාතක කතාවන් ඒ ජාතක කතාවන් වටා විශේෂයෙන්ම ඒවා යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන ආකාරය ඔබට දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. නිසා පහන් කූඩු ලංකාවේ බොහෝමයක් තිබෙන හැබැයි පහන් කූඩු අතරින් අර්ථ සම්පන්නව සෑම කොටසක්ම ඇතුළත් වෙච්ච පහන් කූඩුවක් හැටියට මේ පහන් කූඩුව මහවද්දුව ගංගාරාම විහාරස්ථානයේ දිවන පහන් කූඩුව සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙනවා. නිසා ලංකාවාසී බැතිමත් හැම දෙනාටම අපි ආරාධනා කරනවා මේ නිර්මාණය දැක ගන්න. ඔබ හැම දෙනාම මේ ස්ථානයට මහවද්දුව ගංගාරාම විහාරස්ථානයේ සම්බන්ධ වෙන හැටියට හැම දෙනාටම ඉතාමත් කරුණාවෙන් සිහිපත් කර සිටිනවා. ඔව් මං හිතන්නේ ඉතාමත්ම වටිනා කියන අදහස් රාශියක් උන්වහන්සේගේ මුලින් පිට වුණා. මොකද උන්වහන්සේ මෙතන නිරන්තරයෙන්ම රැඳී සිටිපු නිසා අපිට දැක ගන්න හම්බුණා. මම හිතන්නේ මේ ලංකාවේ වෙසක් උත්සවයක් වෙනුවෙන් භික්ෂුන් වහන්සේ නමක් මේ තාක් නිදි බැරුවා නම් මං හිතන්නේ ඒකට උන්වහන්සේ සාක්ෂි දරාවේ. මොකද උන්වහන්සේ ඒ තරම්ම මෙතන රැඳී සිටිමින් සෑම රාත්‍රියක්ම මෙතන පහන් කරපු ආකාරය අපිටවත් ඒක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ මෙතන රැඳී සිටිමින් මේ තරම් දැවැන්ත නිර්මාණයක් මේ සුළු පිරිසක් ඒක රාශී කරගනිමින් ඒ වගේම ඒකට දායකත්වය ලබා දුන්නු බොහෝ පිරිස ඉතාමත් උනන්දුවෙන් උත්සාහයෙන් තමන්ගේ වැඩක් හා සමානව මේ කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කළ ආකාරය ගැන අපිට ඉතාමත් පැහැදිලිව මේ නිර්මාණ දිහා මේ ඉදිකිරීම දිහා ඒ වගේම මං හිතන්නේ ලංකාවේ කොහෙවත් නැහැ මේ වගේ සුවිශාල වූ මන්දිරයක් තුල මේ වගේ ස්ථිර ගොඩනැගිල්ලක් තුල මේ වගේ දර්ශනීය පහන් කූඩුවක්. ඒක බලන්න ඕගොල්ලෝ හැම කෙනෙක්ම එන්න වාද්දුව ප්‍රදේශයට එන්න. වාද්දුව වේරගම පාරට ඇවිල්ලා සෝම්පිට්ටනී මන්සන්දියෙන් වේරගම පාර ඔස්සේ ආවහම ගංගාරාම විහාරස්ථානයට ඔබ තමුන්නාන්සලාට එන්න පුළුවන්. නැතිනම් ගුණතිලක පාර ඔස්සේ ඇවිල්ලා වාද්දුවට ඇවිල්ලා ගුණතිලක පාර ඔස්සේ ඇවිල්ලා කෙලින්ම ඒ සෝම්පිට්ටනී මන්සන්දිය හරහා ඔබලාට එන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව තොරණකට වඩා දැවැන්ත වැඩ කොටස් ඒ කියන්නේ විවිධ වූ අර්ථයන් විවිධ වූ තේමාවන් යටතේ ඒ දස පාරමිතා ප්‍රගුණ පින්තූර රාමු සහිතව මේ දර්ශනීය පහන් කූඩුව දැක බලා ගන්නට ඔබ තමුන්නාන්සලාට එන්න කියලාත් අපි මේ මොහොතේදී ආරාධනා කර සිටිමින් සරණයි සරණයි සතහට බුදු සරණයි